හෙලෝ අද අපි ගියා අංකල් කිම් කොරියන් රෙස්ටෝරන්ට් එකට. මේක තියෙන්නේ කිරිබත්ගොඩ. ඉතින් යන්න ඕන තැනක්. අපිත් ෆස්ට් ටයිම් තමයි ගියේ. ආයි මගේ යාළුවයි. බලන්නකෝ මෙතන ගොඩාක් රාමෙන් ජාති තියෙනවා. ඒ වගේම එක එක කොරියන් කෑම ගොඩාක් මෙතන තියෙනවා. ඩම්ප්ලින්ග්ස් ඒ වගේම රාමෙන් එකට අවශ්‍ය කරන සොසේජ් චීස් වගේ දේවල් එතනින් ගන්න පුළුවන්. ඒ ඔක්කොම අපි අරගෙන ඊපස්සේ බිල් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ කුකින් ඒරියා එකක් තියෙනවා. එතෙන්ට ගිහින් අපි තනියම අපේ රාමෙන් එක අපිට කැමති දෙයකට හදා ගන්න පුළුවන්. ඒක තමයි මේ රෙස්ටෝරන්ට් එකේ මම ආසම එක පාර්ට් එකක්. තව පාර්ට් එකක් තියෙනවා ඉස්සරහට ඒක බලන්නකෝ. උයා ගන්න එකත් ඉතින් හරිම ජොලි වැඩේ. බලන්නකෝ අපි දෙන්න කොහොමද හදාගන්නේ කියලා අපේ කෑම එක. මගේ ෆ්ලේවර් වාගේ ෆ්ලේවර් එක නෙමෙයි මගේ ෆ්ලේවර්. ආ වෙන ෆ්ලේවර් එකක් නෙමෙයි. ඔයාගෙනත් කන්න උනානේ මචං. හරි මගේ රාමෙන් එක නම් රෙඩි. අපි දැන් රස බලන්නයි හදන්නේ. මට මේකේ නම කියව ගන්න බෑ ගයිස්. හැබැයි මේකට මම මාර මාසයි. මේක මං හිතුවට වඩා රසයි. මං කැමතියි ඒකට. ඒකේ ෆ්ලේවර් එකට. මේක ඇතුලේ තියෙන බත් ටූනා සීවීඩ් වලින් රැප් කරලා තියෙන්නේ. හැබැයි ඒක රසයි. යාළුවාට නම් එච්චර සැටිස්ෆුල් නෑ. හැබැයි මම නම් ඒකට කැමතියි. Ready? Huh? Make a rasa. Blueberry. ඩම්ප්ලින්ග්ස් දුත් හොඳ රසට තිබුණා. හැබැයි එහෙනම උණු ඊටින් රස්නෙන් කෑවේ අපි. ඒකයි මගේ මූණ පොඩක් කැමුල් වෙලා තින්නේ උණු වැඩි. මේකෙන් කන්න දන්නවද? චොප්ස්ටික් වලින් කන්න දන්නේ නැතුව දුක් විඳින අපි හොඳ වෙලාවට ගෑරුප්පුවක් දුන්නේ. ගත් එකත් වැටුණා. මේක රසයි. ඔන්න කෑවට පස්සේ තමයි ෆන්ම පාර්ට් එක තියෙන්නේ. මෙතන තියෙනවා අපිට ෆොටෝස් ගන්න ෆොටෝ ලැබ් එක. මාරම ජොලි. මෙතන රුපියල් මං හිතන්නේ 900ක් විතර දෙන්න ඕනි. කොයින්ස් අරගන්න ඕනි. ඒ ඔක්කොම ඉතින් යාළුවා තමයි ගෙව්වේ. අද යාළුවා ගන්න මට කෑම බීම ඔක්කොම අරන් දුන්නේ. මෙන්න මේක නම් මරු ළමයි. මම මාරම කැමති. මං ආයෙ යනවා මෙතෙන්ට. මොන ප්ලේ කොලේ දෙන්නේ?
ඉස්සෙල්ලා පිස්සුවෙන් වගේ දැඟලුවා ඒ ෆොටෝස් ටික ගන්න තමයි. හැබැයි ඒක මාරුවානේ. මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් හොඳටම එන්ජොයි කරපු දවසක්. thank you මගේ හොඳම යාළුවට මට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් කරන් දුන්නට. මම නම් ආයෙම යනවා. අනිවාර්යෙන්ම යනවා මෙතෙන්ට. මම හරිම කැමතියි මෙතෙන්ට. කන්න නෙමෙයි වැඩි හරියක් කියන්නේ ෆොටෝස් ගන්න.